ධනය, නිලය, කුලය, බලය වගේ සාධක හැම කල්හි එක විදිහට පුද්ගල ජීවිතයක පවතින්නේ නැහැ. නිමේෂයකින් වෙනස් වෙන දේවල් වෙත මහා ඉහළ වටිනාකමක් දීලා කටයුතු කරනවා නම් ආන්‍යයා අසරණිය කියලා හඳුන්වන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා එහෙම කෙනෙක් නෙමෙයි. මොනියම් කාර්ය බහුල පසුබිමක උවද දවසකට වතාවක් හෝ ඒ බුදු සිරිපා අභියස දනින් වැටි නලල් මණ්ඩලයේ බිමෝබා වන්දනා කිරීමේ අවස්ථාව එයා ඒකාන්තයෙන් හිමි කර ගන්නවා. ඉතින් එනිසා අපි හැමදෙනාම ගිහි වේවා පැවිදි වේවා දැන් පැවිදි ජීවිත ගත කරන ස්වාමින් වහන්සේලා ගත්තොත් අපිට අපේ ගුරු ස්වාමින් වහන්සේලා උගන්වලා තියෙන දිනකට අවම වශයෙන් 3 වතාවක්වත් බුද්ධ වන්දනා කරන්න ඕන. උදේ පාන්දර එක වතාවක්, ඊළඟට දහවල් කාලේ එක වතාවක්, ඒ වගේම හවස් කාලේ එක වතාවක්. එතකොට උදේ පාන්දර 4ට වගේ බුද්ධ වන්දනාවක් කරනවා, දහවල් 12 මාට වගේ බුද්ධ වන්දනාවක් කරනවා. හවස් කාලේ හවස 6ට බුද්ධ වන්දනා පටන් ගන්නවා. ඒක අවමය. කෙනෙකුට පුළුවන් ඊට වඩා වැඩි වාර ගාණක් ඒ තථාගතයන් වහන්සේට වන්දනා කරන්න. ඒ වන්දනාව කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝම එකම ආසනයක වැඩෙන අසිරිමත් පින්කමක්. අපි නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා මේ වචනය කියනකොට බුද්ධානුස්සති භාවනාව වැඩෙනවා. තස්ස භගවතු අරහතෝ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුද්දස්ස කියලා මේ ගුණයන් කියවෙනකොට බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ පිළිබඳව හරියට සියලු ගුණ පිළිබඳව පුංචි සඳහනක් තමා විසින්ම සිද්ධ කළා හා සමානයි. එනිසා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කිරීම පුංචි දරුවන්ගේ පටන් මහල්ලෝ දක්වා හොඳ පුරුද්දක් කරගන්න චේවිද බුද්ධ වන්දනාවක් කරනවා කියන දවසට එක වතාවක්වත් හරියට අපි යන මාවත අපට පිරිසුදු කරලා දෙනවා. එදා දවසේ එයාගේ ජීවිතයට සවිශාල ආරක්ෂාවක් ඇති කරලා දෙනවා. දෙවියන්ගේ පවා පිහිට උපකාර ලැබෙනවා. කෙනෙක් බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා නම් ඔබ අහලා ඇති අර පුංචි දරුවෙක් නමෝ බුද්දස්ස කිව්ව අමනුෂ්‍යෙක් කියලා කකුල් දෙකෙන් අදිද්දී. එතකොට මේ නමෝ බුද්දස්ස කියපෝ ඒ වචනේ කියවෙනකොට ඒ අමනුෂ්‍යයාගේ ශරීරයට හරියට විදුලියක් වදිනවා වගේ මහා වේදනාවක් දැනුණා. මොකද ඒ පුංචි දරුවා දැනගෙන නෙමෙයි අර ඇහෙන වචනයක් කිව්ව නමෝ බුද්දස්ස කියලා. ඉතින් එනිසා එහෙව් එකේ කවුරු හරි කෙනෙක් අවබෝධයෙන් යුක්තව තුනුරුවන් ගුණ කියා බුද්ධ වන්දනාවක් කළ පිරිත් ටිකක් එහෙම සජ්ජායනා කළ දවස ආරම්භ කළොත් මොනතරම් ආරක්ෂාවක් සැලසෙයිද? ඉතින් ඒ නිසා ධනිය පස්සේ වෙන යම් දේවල් පස්සේ හඹාගෙන යාම තුල එකතු වෙන දුකයි කියලා දැනගෙන අවබෝධයෙන් යුක්තව දක්ෂ වෙන්නට ඕනේ. දවසට එක වතාවක් හෝ බුද්ධ වන්දනාවක් කරලා. එක වතාවක් නෙමෙයි හරිනම් අපි නිවන් දකින්න නම් බලාපොරොත්තු වෙන්නේ. අවම වශයෙන් ගිහි ගෙදරක ඉන්න කෙනෙක් උදේ හවා බුද්ධ වන්දනා කරන්න ඕනේ. පැවිදි ජීවිතයක් ගත කරන කෙනෙක් අවම වශයෙන් 3 වතාවක්වත් බුද්ධ වන්දනාවක් කරන්න ඕනේ. ආවට ගියාට නෙමෙයි. ඈනු මැරහැර එපා වෙලා කම්මැලි කමින් වෙන කර කියා ගන්න දෙයක් නතු. එහෙම නෙමෙයි. අවබෝධයෙන් යුක්තව ප්‍රබුද්ධ මනසකින් යුක්තව පිපුණ මලක් වගේ මුව මඩල සරසාගෙන හදවත ගුණයෙන් සුවඳවත් කරගෙන ජීවමාන බුදුරජාණන් වහන්සේ තමන්ගේ ඉදිරියට වැඩියා කියන හැඟීම හදවතේ ඇති කරගෙනයි මේ බුද්ධ වන්දනාව සිද්ධ කරන්න. ජීවමාන බුදුරදුන් දුටු නෙතට කොහොමද මේ හැඟීම දැනෙන්නේ? ආන්නේ හැඟීමෙන්ම හදවත සිසිල් කරගෙනයි බුද්ධ වන්දනාවක් කරන්න. එහෙම නැත්නම් ආවට ගියාට මේ ගාථා කියලා ඔහේ කම්මැලි කමෙන් කරන එක්තරා පසුකිරීමක් නෙමෙයි. චාරිත්‍ර විදියක් නෙමෙයි, භක්ති විදියක් නෙමෙයි බුද්ධ වන්දනාව කියන්නේ. ස්තෝත්‍ර කීමක් නෙමෙයි, යාතිකා කිරීමක් නෙමෙයි, යදිල්ලක් නෙමෙයි. බුද්ධ වන්දනාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ කීම භාවනාවක්. ධර්මයේ ගුණ කීම භාවනාවක්. සංඝ රත්නයේ ගුණ කීම භාවනාවක්. එතකොට අපි සිද්ධ කරන්නේ බුද්ධ වන්දනාවකින් සමත විදර්ශනා භාවනාව මානසික වශයෙන්, වාචික වශයෙන්, කායික වශයෙන් ප්‍රගුණ කිරීම. එතකොට කායික, වාචික, මානසික කියන තෙවැදෑරුම් කර්මයන් අනුසාරයෙන් නිවන් මඟ පුරුදු කිරීමක් කියලා කියන්නේ බුද්ධ වන්දනාවට. එතකොට බුද්ධ වන්දනාවක් නොකර ගතවන ජීවිතය හිස් වූ, පාළු වූ, අඳුරු ජීවිතයක් වෙනවා. නිස්ව්‍රීක ජීවිතයක් වෙනවා. කවුරුන් කෙනෙක් උදෑසන කාලේ අපි හිතමුකෝ වාහනයක නම් යන්නේ වාහනේ යද්දි Taman නියමිත වශයෙන් බුද්ධ වන්දනාව කරන වෙලාවේ බුද්ධ වන්දනාව කරන්න ඕනේ. ඒ වගේම ඉන්නේ මහමගක නම් හිතින් හරියේ බුද්ධ වන්දනාව කරන්න. අපි ලැජ්ජ වෙන්න අවශ්‍ය නැහැ. අපේ බුදුන්ගේ ගුණ කියන්නේ අපි ලැජ්ජ වෙන්නේ. වෙන දේවල් මේ කටින් මුමුණ ඔය ගමන් බිමන් යන්නේ අගේට. එනිසා බුදු ගුණ කියාම අපි ජීවිතය ගෙවනවා නම් ඒක සැබවින්ම සෑම මොහොතකම කරන බුද්ධ වන්දනාවක්. මෙවැනි බොහෝ වටිනා ධර්ම කරුණු අප්ලෝඩ් කර සැනින් ඔබේ ජංගම දුරකථනයට නොටිෆිකේෂන්ස් ලැබෙන්න ඔබත් දැන්ම සම්මා TV YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. බොහෝ දෙනාගේ හිතසුව පිණිස මේ ඔබේ කල්යාණ මිත්‍රයන් අතරේ ෂෙයා කරන්න. ඔබට තෙරුවන් සරණයි.